ඉතින් අදත් මම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලත් සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. අද මම කතා කරන්නේ නින්දා සහ අපහාස කියන මාතෘකාව යටතේ. ඉතින් මේ වීඩියෝ එකත් මට ගේන්න මල්ලි කියලා ආරාධනා කරන්නේ අපේ උත්පල අක්කා. ඉතින් අක්කේ ඔයාලට බොහොම ස්තුතියි මේ කරන පින් වැඩවලට. ඉතින් මේක සියලු දෙනාටම ධර්ම දානයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නින්දා අපහාස. නින්දා අපහාස මේ සමාජය තුළ වැඩියෙන්ම ගොදුරු වෙන්නේ කාන්තාවන්ට. මොකද කියනනම් කාන්තාව කියන්නේ ඉතාමත්ම නිහතමානී චරිත වගේම චුට්ටත්තං සිත් තැවුල් වලට ගොදුරු වෙන පිරිසක්. ඉතින් පිරිමි පුද්ගලයා නැත්නම් අපි කිව්වොත් ස්වාම පුරුෂයා වෙන්න පුළුවන් නේද? විවාහ වෙලා නැත්නම් බොයිෆ්‍රෙන්ඩ් නැත්නම් අපි කිව්වොත් තමන්ගේ ආදරවන්තයාගෙන් ඇත්ත වශයෙන්ම නින්දා අපහාස වලට ලක් වෙනවා. ඉතින් හරියට තොරතුරක් නැතිව යම්කිසි ප්‍රශ්නයක් මතු කරමින් නින්දා අපහාස සිදු කරනවා. ඉන් සිත්වලට පත්වනවා කාන්තාව බොහෝ වශයෙන්. අප මේ සමාජයේ ගොඩාක් දේවල් දකිනවා. ප්‍රවෘත්ති හරහා දකිනවා. ඒ නින්දා අපහාස වලට ලක් වෙමින් විවිධාකාර ජීවිත හානි ජීවිත නැති කර ගැනීම කාන්තාවන් වශයෙන් සිදු වෙලා තියෙනවා. ඉතින් කවදාවත් ඒ වගේ දෙයකට යන්න එපා. මේ දුර්ලභ ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතේ අප සෑම දිනකට පිරිමි කියලා ගැහණුයි කියලා ભેදයක් නැහැ. අප සෑම දිනකටම නිന്ദා අපහාස සිදු වෙනවා. මේ අටලෝ දහම තුල ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන මේ දේවල් අපට හිමි වෙනවා. ඉතින් අපට හිතා ගන්න පුළුවන් අප පෙර ආත්ම භාවයේ කළා කර්ම විපාකයක් අනුව තමයි මේ නිന്ദා අපහාස අපට සිදුවන්නේ. ඒක හිතන්න මා කළ අකුසලයක් මත වෙන්න පුළුවන් මේ නිന്ദා අපහාස සිදුවන්නේ. ඉතින් මට විතරද මේ නිന്ദා අපහාස සිදුවන්නේ මේ සමාජයේ? නැහැ. තවත් අයට සිදු වෙනවා කියලා අපේ සිත හදාගන්න පුළුවන්. අප පුළුවන් තරම් නිහඬවන්න. තමා නිවැරදි කියලා ඔප්පු කරන්න ගියොත් තවත් ඔහු ඒ චෝදනා කරන පුද්ගලයන් අපට වැරද්ද පටවනවා. ඒක නිසා ඔහුගේ දැස් දෙකටම ඒ අපට නිന്ദා අපහාස සිදු කරන ඒ සියලු දෙනාගේ දැස් වලට පේන්න ඉදිරි කාලයේදී අපට පුළුවන් ඒ දේවල් සත්‍ය බව ඔහු විසින්ම ඔප්පු කරලා පෙන්වන්න. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් නිහඬව කොච්චර වුණත් ඉවසන්න. එකට එක කතා නොකර කාන්තාවක් වුණත් පිරිමි පුද්ගලෙක් වුණත් නිന്ദා අපහාස සිදු වෙනවා නේද? දැන් මම පිරිමි පුද්ගලෙක් මටත් නිന്ദා අපහාස සිදු වෙච්ච වාරාණන්තය ප්‍රමාණයක්. ඉතින් අපි අද වැටුණා නම් ඒ නිന്ദා අපහාස නිසා අප අද ජීවිතේ ගන්න තිබ්බා. අපි නැත්තම් මානසික ලෙඩ වෙලා විසංකෝටවලනේ මානසික රෝග ඇති වෙලා ඒවට බෙහෙත් බොන්න පුළුවන්. ඉතින් ඒ දේවල් කවදාවත් ඒ මතයේ ඉන්න එපා. අපිට පුළුවන් නිහඬ වෙලා ඒ ප්‍රශ්න වලට උත්තරේ ඒ නිന്ദා අපහාස කරන අයගෙන්ම උත්තරේ පෙන්නලා දෙන්න. ඔයාගේ ගෙදරත් නිന്ദා අපහාස ඔයාලට සිදු වෙනවා ඇති. ඉතින් ඒ නිന്ദා අපහාස වල කර්ම විපාකය ඔයාලට පෙන්වන්න කරන්න පුළුවන්. ඊළඟ ආත්ම භාවයක දැන් මම කියමුකෝ මම ඔයාලට නිന്ദා අපහාස කරනවා නම් ඊළඟ ආත්ම භාවයේ මම මනුෂ්‍යාත්මයක වෙන්න පුළුවන් ඉපදිලා තවත් පිරිසකගේ නිന്ദා අපහාස වලට දැඩි ලෙස විඳින්න පුළුවන්. ඉතින් අන්න එයයි කර්ම විපාකවල මූලික අඩිතාලම. ඉතින් අපි ඊ ආත්මයේ කරපු නිന്ദා අපහාස නිසා මේ ආත්ම භාවය අපිට නිന്ദා අපහාස සිදු වෙනවා. ඉතින් ඔන්න ඔය කාරණා දෙස බලද්දී අපිට මේ නිന്ദා ප්‍රශංසා ඒ වගේම නිന്ദා අපහාස ලැබෙන්නේ කර්මානුරූපීව. ඉතින් අපට පුළුවන් මේ දේවල් නිහඬව සාර්ථකව මුහුණ දීලා මේ සිත්වලකව ධර්ම දේශනයක් අහන්න. නේ?
අපිට YouTube වල ධර්ම දේශනාව තියෙනවා. සර්ච් කරලා බලන්න නින්දා අපහාස වලට ලකුණාව. නැත්නම් තව විවිධ ධර්ම දේශනා තියෙනවා. නැත්නම් අපිට සින්දුවක් අහන්න පුළුවන්. නේද? ඔන්න ඔය වගේ දේවල් ඇත්තටම අපි සිනහවෙන් ඉන්නනේ. දැන් මම මේ වීඩියෝ කරද්දි මට සිනහ යනවා. මොකද අපේ ජීවිතවලට නින්දා අපහාස ඇවිල්ලා තියෙනවා. අපි ඒවයින් සාර්ථක වෙච්ච අවස්ථා. මම සාර්ථක වුණා නම් ඔබට බැරි නෑනේ. ඔබටත් පුළුවන්. නේ? තවත් කෙනෙක් ළඟ වැඳ වැටිලා ඒ දේවල් කරන්නේ නැතුව පිරිමි පුද්ගලයන් මතක තියාගන්න ඕනේ කාන්තාවක් කියන්නේ ඊටාම හොඳ චරිතයක් වෙන්නත් පුළුවන් නරක චරිතත් ඉන්නවා සමාජයේ ඒ උනත් නරක පුද්ගලයෙකුට අපිට හොඳ පැත්තකට හරව ගන්න පුළුවන්. ඒ වගේම කාන්තාව දැනගන්න ඕනේ පිරිමි පුද්ගලයා නරක වෙන්නත් පුළුවන්. ඒ හොඳ වෙන්නත් පුළුවන් නරක පුද්ගලෙක් අපිට හොඳ තත්ත්වයකට ගන්නත් පුළුවන්. හරිද? ඒක නිසා නින්දා අපහාස කරන්න යන්න එපා. ජීවිතේ කිසිම කෙනෙකුට තමන්ට කරගන්නත් එපා. තවත් කෙනෙකුට කරන්නත් එපා. ඒක ලොකු දුකක්. ඇත්ත වශයෙන්ම කිව්වොත් ලොකු දුකක්. තවත් ආත්ම භාවයක අපි රැස් කරගන්නේ පවක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේ මේ නින්දා අපහාස කියන කාරණාවට ඔබට යම්කිසි වැටහීමක් ලැබෙන්නේ නැති. අපට පුළුවන් මේ නින්දා අපහාස වලින් බේරෙන්න නම් අපි නිතරම පින් දහම් වල යෙදෙමු. නේ? මානසික සුවය සඳහා අනිවාර්යෙන් පින් දහම් වල යෙදෙන්න දිනපතා පුතුන් වඳින්න. අපිට වරදින්නේ නැහැ. අපිට හැමදාම හරිනවා. උදෑසන ඇඳින් බීමට බැහැලා කකුල් දෙක තියන කලින් නැගිටින්න කලින් බුදු සරණයි කියලා දවස ආරම්භ කරන්න. අද දවසේදී ප්‍රාර්ථනා කරන්න. අද දවසේදී මාහට කාගෙන්වත් නින්දා අපහාසයක් නොවේවා. මාහට ප්‍රශංසාම හිමි වේවා. මා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා. මා මෙන්ම අනිත් සියලු සත්වයෝද නිදුක් වෙත්වා නිරෝගී වෙම්මා සුවපත් වෙත්මා. අනිත් සත්වයෝද නින්දා අපහාස වලට ලක් නොවේවා. ඒ සියලු දෙනාම ප්‍රශංසාවලට ලක් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු හැමදාම උදෑසන. ඉතින් අදට සමුගන්න මේ ලස්සන වීඩියෝ එක ඔයාලට වැදගත් වේවි. සතුටින් සෑම දෙනාම ඉන්න. ඉතින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි ඔබ සැමට.